සියලුම දෙනාට Happy Sinhala and Tamil New Year Day. ඔයගොල්ලෝ හොඳටම දන්නවා මේ Happy New Year නැත්නම් මේ අලුත් අවුරුද්ද සෙලිබ්‍රේට් කරන්නේ සිංහලයි දෙමළ ජනතාව කියලා. අපි කොහොමද ඒක ඉංග්‍රීසි වලින් කියන්නේ? The New Year is celebrated by Sinhalese and Tamils. ඊළඟට අපිට තියෙන වැදගත් මාංගයක් ඒක තමයි අපේ අවුරුදු චාරිත්‍ර. අපි අවුරුදු චාරිත්‍ර වලට ඉංග්‍රීසි වලින් කියනවා New Year rituals කියලා. මොනවද New Year rituals? අපේ චාරිත්‍රයක් තියෙනවා නවසඳ බැලීම කියලා. නවසඳ බැලීමට අපි ඉංග්‍රීසි වලින් කියනවා sighting of the new moon කියලා. මොකද sighting of the new moon. ඊළඟට තියෙනවා අපිට පරණ අවුරුද්ද සඳහා ස්නානය. පරණ අවුරුද්ද සඳහා ස්නානයට කියනවා bathing for the old year කියලා. bathing for the old year. පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම. ඊළඟට තියෙනවා අපි ආසම කරන දේ. ඒ මොකද්ද නේද? අලුත් අවුරුද්ද උදාව. ඒක හරිම සතුටුයි නේද? ඒකට අලුත් අවුරුද්ද උදාවට කියන අපි dawn of the new year කියලා. the dawn of the new year. ඊළඟට තියෙන පුණ්‍ය කාලය. පුණ්‍ය කාලයට නම් ඉංග්‍රීසි වලින් කියන්නේ පුණ්‍ය කාලය කියලාම තමයි. ඊළඟට තියෙනවා අපි ලිපගිනි වල ආහාර පිසිනවට කියනවා preparing meals කියලා. මොකද preparing meals. ඊළඟට තියෙන චාරිත්‍රය අපි කැමති මේක මොකද කන්න හම්බෙන එක නේද? එතකොට ඒකට කියනවා වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය කියලා. එතකොට මේ වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම සහ ආහාර අනුභවය කියන චාරිත්‍රයට අපි ඉංග්‍රීසි වලින් කියනවා starting work, transaction and partaking meals කියලා. starting work, transaction and partaking meals. ඊළඟට හිස තෙල් ගෑමේ චාරිත්‍රය තියෙනවා. හිස තෙල් ගෑමේ චාරිත්‍රයට ඉංග්‍රීසි වලින් කියනවා anointing head with oil. anointing the head with oil. මොකද anointing the head with oil. ඊළඟට අන්තිම චාරිත්‍රය තියෙනවා රැකී ආරක්ෂාව සඳහා පිටත්ව යාම. රැකී ආරක්ෂාව සඳහා පිටත්ව යාමට leaving for a work කියලා කියනවා. මොකද්ද leaving for a work?